හරි ළමයි අද මම කතා කරන්න යන්නේ අපේ ඔපරේටින් සිස්ටම් පාඩමේ මෙමරි මැනේජ්මන්ට් කියන කොටස. ඒතකොට දැන් අපි තියරි පන්තියේ මෙමරි මැනේජ්මන්ට් කොටස සම්පූර්ණව අවසන් කරලා තියෙන්නේ. ඊට අමතරව පොඩි රිවිෂන් පේපර් එකක් තමයි මේ අපි කතා කරන්න යන්නේ. හරිනේ. එතකොට මේ ගණන් සෙට් එක අනිවාර්යෙන්ම ඔයා තනියම හදන්න ඕනේ. තනියම හදලා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. පැහැදිලිනේ? එතකොට මම මෙමරි මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කියන එක ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි ස්ටෙප් බයි ස්ටෙප් මම ආයි සම්පූර්ණ මේ මෙමරි මැනේජ්මන්ට් කොටසම ආයි රිවයිස් කරගෙන යනවා මේකෙදි. හරි. මොකද මේ කොටස වැදගත් සහ ගොඩක් ළමයිට අමාරුයි කියනවා සහ ගොඩක් ළමයි පටල ගන්න දනවා. හරිද? එතකොට මම මේ පාඩමේදී කියන්නේ මොන ස්ටෙප් එකද? ඒ ස්ටෙප් එකේ කියන විදිහටම කරන්න. හරිද? කෙලින් ඉරක් අඳින්න කිව්වොත් ඒ කෙලින් ඉරක් ඒ විදිහට අඳින්න. පැහැදිලිද? එතකොට ඔයාලට වරදින්නේ නැහැ. ගානක් දෙකක් හදන් යනකොට වැඩේ තේරුණා කියලා ඒ කරන ස්ටෙප්ස් ටික මග අරින්න එපා. ඒ විදිහටම කරගෙන යන්න මේ සම්පූර්ණ ටියුට් එකම. පැහැදිලිනේ? එතකොට මෙමරි මැනේජ්මන්ට් කියලා කියන්නේ මොකක්ද? අපි සිංහලෙන් ගත්තොත් මතක කළමනාකරණය. හරි? මතක කළමනාකරණය. දැන් අපි ගත්තොත් ඔයාලා දන්නවා අපේ data execute වෙන්නේ කොහෙද? හරි? අපේ data සහ instructions execute වෙන්නේ කොහෙද? CPU එකේදී තමයි අපේ data සහ instruction execute වෙන්නේ. එතකොට CPU එකේ නම් data සහ instruction execute වෙන්නේ CPU එකට කොහෙන් හරි data හෝ instruction මොනවාද එන්න ඕන. හරි. එතකොට CPU එකට data සහ instruction එන්නේ සාමාන්‍යයෙන් කොහෙන්ද? අපේ RAM එකෙන් තමයි එන්නේ. හරිද? RAM එකෙන් තමයි data ගන්නෙ මෙයා සහ ආයි මේ පැත්තට දෙන්න. ඒ වගේම RAM එකට සාමාන්‍යයෙන් data එන්නේ කොහෙන්ද? අපේ ද්විතීයික මතකය එහෙම නැත්නම් අපේ hard disk එකෙන්. හරි? ඒතකොට RAM එකටම අපි කියනවා ප්‍රාථමික මතකය. එහෙම නැත්නම් primary memory. හරි? මෙයාට අපි කියනවා secondary memory කියලා. පැහැදිලිද? ඒතකොට hard disk එකේ තියෙන data ටික RAM එකට load වෙලා RAM එකේ තියෙන data සහ instructions තමයි සරලව ගත්තොත් CPU එකට ගිහලා execute වෙනවා. පැහැදිලිනේ? එතකොට අපි ගත්තොත් දැන් මේ RAM එක තියෙනවනේ. හරි. RAM එක කියලා කියන්නේ limited storage එකක්. හරි. ඒතර අපි ගත්තොත් අපේ කම්පියුටර් එකේ අපි හිතමු 4GB RAM එකක් තියෙනවා. හරි. 4GB RAM එකක් තියෙනවා. එතකොට 4GB RAM එකක් තියෙද්දි අපි මම මේ example එකක් ගන්නවා මෙහෙම. ඉස්සෙල්ලාම ඔයා කරනවා ගිහිල්ලා හරිද word icon එක තියෙනවනේ lap එකේ word icon එක double click කරනවා. word icon එක double click කරනවා කියන්නේ අදහස මොකක්ද? ඔයාගේ hard disk එකේ කොහේ හෝ තැනක word කියන එක්කෙනා ඉන්නවා. එයා load වෙනවා RAM එකට. හරි. එයා RAM එකට load වෙනවා. අපි හිතමු RAM එකට load වුණාන් පස්සේ word 1GB space එකක් ගත්තා. හරි. 1GB space එකක් ගත්තා. ඊළඟට ඒත් එක්කම ඔයා මොකක්ද ඊළඟට ඔයා මොකද්ද කරන්නේ? Excel double click කරනවා. හරි. ඒතර Excel double click කරන් පස්සේ වෙන්නේ මොකක්ද? hard disk එකේ තමයි Excel කියන එක install වෙලා එහෙම නැත්නම් save වෙලා තියෙන්නේ. hard disk එකේ කොහේ හෝ තැනක තියෙන Excel කියන එක නා මාරු වෙනවා. මොකටද? RAM එකේ කොහේ හෝ තැනකට. හරි. කොහේ හෝ තැනකට මෙයා මාරු වෙනවා. එතකොට අපි හිතමු එයා 2GB ගත්තා කියලා. හරි මේවා මෙන්න. මේ ගාන හදන්න ලේසි වෙන්න ගන්න සංඛ්‍යාත්මක ගණන් හරි. ඊළඟට Photoshop open කරා. Photoshop open කරාන් පස්සේ Photoshop දැන් hard disk එකේ ඉඳලා load වෙනවා RAM එකට. එතකොටත් එයා ගත්තා 1GB ගත්තා. හරි 1GB ගත්තා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ 4GB තමයි ඔයාගේ RAM එකේ size එක. දැන් ඔයා softwares ටිකක් open කරලා දෙනවා නේද? සියලුම softwares ටික දැන් load වෙලා තියෙන්නේ RAM එක දැන් full වෙලා තියෙන්නේ. ඒත් එක්කම ඔයා තාම මොකක් හරි process එකක්. තාම මොකක් හරි software එකක් open කරන්න ගන්නවා. අපි හිතමු ඔයා Google එක open කරන්න ගත්තා කියලා. ඒකටත් 1GB යනවා කියලා හිතමුකෝ අපි. දැන් ඔයා Google එක double click කරනවා. double click කරනවා කියන අදහස ඇවිල්ලා RAM මේ hard disk එකේ කොහේ හෝ තැනක Google ඉන්නවා. හරි Google Chrome browser එක. එයා load වෙන්න ඕනේ RAM එකට. දැන් ප්‍රශ්න තියෙනවා ඔයාගේ RAM එකේ size එක 4GB already දැන් මෙයා සම්පූර්ණයෙන් පිරලත් ඉවරයි.
දැන් වැඩේ තියෙන්නේ මේක ලෝඩ් කරගන්න විතරයි. හරි. එතකොට මේ ඔපරේටිං සිස්ටම් එක විසින් කරන වැඩක් තමයි මේ වෙලාවේ අඩුම ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රොසෙස් එක දෝරලා හරි ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ මොකද්ද? මේ වෙලාවේ එක්සිකියුටබල් එහෙම නැත්නම් ඇක්ටිව් තත්ත්වයේ තියෙන ප්‍රෝග්‍රෑම් එකකට නම් ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ. ඒතර මේ වෙලාවේ අඩුම ක්‍රියාකාරීත්වයක් සහිතව තියෙන ප්‍රොසෙස් එක මෙයා මොකද කරගන්නේ? తాවකාලිකව මාරු කරනවා අපේ හાર્ඩ් ඩිස්ක් එකේ යම් කොටසකට. හાર્ඩ් ඩිස්ක් එකේ තෝරාගත් කොටසකට මාරු කරනවා. ඒතර ඇත්තරම ඒකෙදි වෙන්නේ දැන් අපි හිතමු දැන් මේ වෙලාවේ අඩුම ක්‍රියාකාරීත්වයක ඉන්නේ එක කියලා. එක කියලා කියන්නේ අපේ වර්ඩ් කියන එක්කෙනානේ. ඒතර වර්ඩ් කියන එක්කෙනා තමයි මෙයා මාරු කරන්නේ ගලවලා මේ පැත්තට හાર્ඩ් ඩිස්ක් එකේ එක කොටසකට. ඒතකොට ඇත්තටම දැන් මේ වර්ඩ් කියන එක්කෙනා ෂට් ඩවුන් වෙලාද තියෙන්නේ. ෂට් ඩවුන් වීමක් වෙලා නැහැ. ඒ කියන්නේ අර ක්‍රොස් එක ක්ලික් කරලා ෂට් ඩවුන් කිරීමක් කරලා නැහැ. ටෙම්පරරි తాවකාලිකව හાર્ඩ් ඩිස්ක් එකේ යම් කොටසකට මාරු කරනවා. ඊට පස්සේ ආයෙත් වර්ඩ් එක ඕපන් කරාම ඒක ඕනනම් ආයෙත් මේ පැත්තට එනවා. හරිද? එතකොට එහෙම తాවකාලිකව මාරු කරනවට අපි කියන්නේ මොකක්ද? ස්වැප් කරනවා කියන්නේ. එහෙම తాවකාලිකව මේ පැත්තට ගෙනල්ලා යම් මං කියන්නේ යම් කොටසක තියෙනවා කියලා. මෙන්න මේ කොටසට කියන නම මොකක්ද? ඒ කොටසට කියන්නේ මොකක්ද අපි? අතත්්‍ය මතකය. එහෙම නැත්නම් virtual memory එක කියලා කියනවා. හරි? අතත්්‍ය මතකය එහෙම නැත්නම් virtual memory එක කියලා කියනවා. එතකොට අපි ගත්තොත් හරිද? දැන් ඔයාලට තේරෙනවා මෙතන පොඩි හුවමාරු වීමේ කතන්දරයක් වෙනවා. ඒ කියන්නේ අතත්්‍ය මතකයට එහෙම නැත්නම් virtual memory එකට දැන් ඔන්න එක කියන එක්කෙනා ආවනේ word කියන එක්කෙනා ආවා. ඒ කියන්නේ මේ පැත්තේ location එකේ එහෙම නැත්නම් RAM එකේ හිටපු එක්කෙනෙක් මේ පැත්තේ කොහේ හෝ තැනකට ආවා. ඊට පස්සේ මේ පැත්තේ එක්කෙනෙක් ආයි මේ පැත්තට යන්න පුළුවන්. හරි. මොකද මේක తాවකාලිකවනේ මේ පැත්තෙන් ගන්න virtual memory එක. ඒතකොට virtual memory එකේ කාර්යය තමයි తాවකාලිකව අර පැත්තෙන් එන data ටික තියාගෙන ඉන්න එක තමයි. ඒක RAM එක වගේ తాවකාලිකව තියාගෙන ඉන්න එක තමයි කරන්නේ. හරි. එතකොට අපි ගත්තොත් මෙතනදී වෙන්නේ මේ location එකේ ඉන්න data set එක ගිහින් මේ පැත්ත කොහේ හරි location එකකට යනවා. මේ පැත්තේ ඉන්න එක්කෙනා මේ පැත්තට යනවා. හරි. එතකොට අපිට මේ RAM එක සහ virtual memory එක කියන එක manage කරගන්න වෙනවා. මොකද මේකේ හුවමාරු වීමක් එහාට මෙහාට වීමක් නිතර වෙනවා. අන්න ඒකේ හුවමාරු වීම එහෙම නැත්නම් මෙන්න මේක manage කරන එක තමයි අපි කියන්නේ memory management කියන්නේ. RAM එක සහ virtual memory එක අතර process manage කරන එකට තමයි අපි කියන්නේ memory management කියලා සරලව. පැහැදිලිනේ? එතකොට මේ memory management එකට අදාළව calculations ටිකක් තියෙනවා. හරි? calculations ටිකක් තියෙන්නේ. ඒතර අපි ඊළඟ කොටසේදී අපි බලමු calculations ටික කොහොමද කරන්නේ කියලා. පැහැදිලිනේ?